Love You Korea YouTube channel එකෙන් ඔයාලට ගෙන දෙවැනි වීඩියෝ එක. අපි අද යන්නේ කොරියාවේ ලස්සන ගමක් බලන්න. අපි යන්න තීරණය කරේ වොල්චොන් වලට. කෘෂිකාර්මික ගම්මානයක් වන වොල්චොන් නගරයෙන් ටිකක් දුරස්ව තියෙන ගම්මානයක්. ගම්මානයට ඇතුල් වෙනකොටම අපිට වී වගාවක් දකින්නට ලැබුණා. මේ බස් එක වොල්චොන් හරහා උරියන් වලට යන ග්‍රාමීය බස් රථයක්. කොරියාවේ ගම් පළාතක් වුණාට පාරවල් ටික නම් සුපිරියටම තියෙනවා. හරි අපි ඉස්සරහට ඇවිදගෙන යමු. මේ වගේ බස් ස්ටොප් දැන් කොරියාවේ හැම වෙන්නේ ඉතාම කලාතුරකින්. පාරේ එක පැත්තක ලීස් සහ අමු මිරිස් පිළිවෙලට වගා කරලා තියෙන තැනක් අපිට දැක ගන්න හම්බුණා. පේනවනේ මැෂින් වලින් තමයි ඔක්කොම බිම හදලා තියෙන්නේ. මේ ගමේ සමහර අය විනිල් හවුස් ඇතුළෙත් වගා කරනවා. මේ අය ගොඩක් ලීස් නම් වගා කරලා වගේ. මේ මල් පොකුරු ටික පාරයිනේ තිබුණේ. මේ ගමේ තියෙන ලස්සනම ගයක් අපිට දැක ගන්න හම්බුණා. මේක ගම ඇතුලේ තියෙන කොෆී ෂොප් එකක්. පුංචි වැඩ කරලා තියෙන මිරිස් වගාවක් අපිට බලන්න හම්බුණා. ගොඩක්ම අපිට දකින්න හම්බුනේ භෝග වගාවට බිම් සකස් කරන ලද කුඹුරු. මේ ගමේ ඉස්සර පොලිසියක් තිබිලා තියෙනවා. නමුත් දැන් ඒ පොලිසිය වහලා ඒක කැලේ වැදිලා තියෙනවා. මේ ගමේ මිනිස්සුන්ට එක්සයිස් කරන්න ක්‍රීඩා කරන්න හදපු ක්‍රීඩා මධ්‍යස්ථානයක් තමයි මේ අපිට දිස් වෙන්නේ. දකුණු කොරියාවේ සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රීඩා මධ්‍යස්ථාන සුලභව තියෙනවා. රතු රෝස කියපුවම ඉතින් කවුරුත් ආසයිනේ. මේ ඔයාලට බලන්න හම්බෙන්නේ කොරියාවේ හැනොක් ක්‍රමයට කියන්නේ පරණ නිවාස ක්‍රමයට හදපු ගෙයක්. මේ ගෙදර නම් ගේට්ටුව විතරයි මේ විදිහට තියෙන්නේ. හරිතාගාර කියන එක නම් මේ ගමේ සුලභම දසුණක්. අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේ කට්ටිය මේවා පවත්වාගෙන යන්නේ. ගම මැද තියෙන පුංචි කඩමණ්ඩිය ළඟ තමයි මේ ගොඩනැගිල්ල අපිට හම්බුනේ. මේක මොකද්ද කියලා නම් අපි දන්නේ නැහැ. ශීත ඍතුව ඉවර වෙලා මේ කට්ටිය දැන් තමයි වගාවල් කරන්න පටන් ගන්න. හමාන් වොල්චොන් ගමේ පෝස්ට් ඔෆිස් එක තමයි මේ. ඔන්න තියෙනවා කොරියාවේ අලුත් බස් ස්ටොප් එකක්. මේ වොල්චොන් ගමේ තියෙන ක්‍රිස්ටියන් චර්ච් එක.
මේ ඔයාලට පේන්නේ කොමඩු අලවි සහ වගා මධ්‍යස්ථානයක්. රැඳිලා ඉන්නක වීඩියෝ එකත් එක්ක ඔයාලට බලන්න පුළුවන් කොමඩු ගෙඩිවල සයිස් එක ඉස්සරහට. හරිතාගාරය ඇතුලේ කරපු රාම්බු වගාවක් තමයි මේ ඔයාලට පේන්නේ. කොරියාවට රාම්බු කියන එක ඉතාමත්ම විශේෂයි. මොකද කිම්චි හදන්න ගන්නවානේ රාම්බු. දැන් අපි ගමෙන් එළියට යන්න කිට්ටුයි. ඔයාලට පේනවනේ ඉස්සරහින් හයිවේ එක පේනවා. මේ පාර අයිනෙම තිබුණ පැල තවාන. මේකේ ලස්සනට හදන පැල වගේම ඖෂධීය පැලත් අපිට දැක ගන්න හම්බුණා. ඉතාමත්ම පිළිවෙලට ලස්සනට ක්‍රමානුකූලව කරපු ලූණු වගාවක් තමයි ඔයාලට මේ පේන්නේ. බලන්න පාත්ති ඔක්කොම එක කෙලින් ගස් ඔක්කොම එක කෙලින් ලස්සනට පිළිවෙලට හිටවලා තියෙන හැටි. මෙතනින් ගියාම ඉතින් ගමනාන්තයට හරිම කිට්ටුයි. දැන් ඉතින් හයිවේ එක තියෙන්නේ. මෙතන හයිවේ එකේ උඩ කොමඩු කඩයක් තියෙනවා. අපි ඒකත් බලලාම යමු. මේ වීඩියෝ එක පුරාවටම මාත් එක්ක රැඳිලා හිටපු ඔයාට ගොඩක් ස්තුතියි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අපි ගිහිල්ලා එන්නම්.